අයිබෝන් දුවේ පුතේ. ඉතින් අපි දෙවනි මාතෘකාවේ දේශනත් එක්කයි වලත් එක්කම එකතු වෙන්නේ. දෙවනි මාතෘකාවේ අපි කතා කරන්නේ ගනුදෙනු හා සිද්ධීන් ගිණුම් කරන සමීකරණයක් ආශ්‍රයෙන් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්. ගනුදෙනු හා සිද්ධීන් කියන්නේ මොනවද? ඊළඟට ඒවා ව්‍යාපාරයක මොන මොන ශේෂ්ත්‍රයන් යටතේදී කතා කරන්න ඕනේ. ඊළඟට ඒ ගනුදෙනු හා සිද්ධීන් සමීකරණයට බලපාන්නේ කොහොමද කියන එක තමයි අපි මේකෙදි සාකච්ඡා කරන්නේ. ඉතින් මම හිතනවා ඔයාලා හැමෝම ගාව නිබන්ධනය අතේ ඇති. මම මුලින්ම දක්වලා තියෙනවා ව්‍යාපාරයක් යන්න වෙනමම හඳුනාගත් පසු එයට අදාළ වන සම්පත් මොනවාද? එම සම්පත් සැපීමට අයිතිකරුවන් කොපමණ දායක විය යුතුද? අයිතිකරුවන් නොවන වෙනත් පාර්ශවයන් කොපමණ දායක විය යුතුද යන්න හඳුන ගන්න ඕනේ. ඉතින් මේ අයිතිකරුවා සහ බාහිර පාර්ශවයන් සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරද්දී පුතේ පළවෙනියටම අපිට වැදගත් වෙන සංකල්පයක් තියෙනවා. ඒ තමයි ව්‍යාපාර ඒකක සංකල්පය. ව්‍යාපාර ඒකක සංකල්පය. ව්‍යාපාර ඒකක සංකල්පය. ව්‍යාපාර ඒකක සංකල්පය කියන්නේ මොකක්ද කියලා අපි බලමු. ව්‍යාපාරයක් එහි අයිතිකරුවගෙන් වෙන් වෙච්ච ස්වාධීන කෘත්‍රිම ඒකකයක් වෙනවා කියන එක තමයි ව්‍යාපාර ඒකක සංකල්පයෙන් අදහස් වෙන්නේ. ඒ කියන්නේ අයිතිකරුවයි ව්‍යාපාරයයි පාර්ශව දෙකක් විදිහට සැලකනවා. ව්‍යාපාරයේ තියෙනවා අයිතිකරුවා ඉන්නවා. ව්‍යාපාරය අයිතිකරු සෙපරේට් මේ දෙන්න වෙන් වෙච්ච ඒකක දෙකක් විදිහට සැලකනවා. ඒ නිසා මෙයා මෙයත් එක්ක ගනුදෙනු කරන්නත් පුළුවන්. මෙයාට මෙයත් එක්ක ගනුදෙනු කරන්නත් පුළුවන්. මෙයාට මෙයත් එක්ක ගනුදෙනු කරන්නත් පුළුවන්. මෙයාට මෙයත් එක්ක ගනුදෙනු කරන්නත් පුළුවන්. මෙහෙම බිහි වෙන්නේ ව්‍යාපාරයක් එහි අයිතිකරුවන්ගෙන් වෙන් වෙච්ච ස්වාධීන කෘත්‍රිම ඒකකයක් විදිහට සැලකෙන නිසා. එහෙනම් බලන්න නිබන්ධනයේ මුල් පිටුවේ තියෙනවා ව්‍යාපාර ආයතනයක් තුල දක්නට ලැබෙන සම්පත් ව්‍යාපාරයේ පාලනයට නතුවන ඉදිරියේදී ප්‍රයෝජනයට ගත හැකි මුදල් වටිනාකමක් සහිත සම්පත් වලට අපි කියනවා වත්කම් කියලා. ගොඩනැගිලි, මෝටර් රථ, යන්ත්‍ර, ලැබිය යුතු මුදල්, තොගය මේ වගේ දේවල් වලට අපි කියන්නේ වත්කම් කියලා. අපි දන්නවනේ මේ වෙනකොටත් වත්කම් අඳුරගෙන තියෙනවානේ. ඉහත සම්පත් අයිතිකාරය විතරක් ව්‍යාපාරයට යොදවනවා නම්, ඒ කියන්නේ ව්‍යාපාරයේ තියෙන සම්පත් ටික අයිතිකරුවා ව්‍යාපාරයට යොදවනවා නම් ව්‍යාපාරයේ මුළු සම්පත් වටිනාකම අයිතිකරුට ඇති බැඳීමට සමාන වේ. එහෙනම් ඒකට අපි කියනවා හිමිකම කියලා. වත්කම් සමාන වෙනවා හිමිකමට. වත්කම් සමාන වෙනවා හිමිකමට. අයිතිකරුවා විතරයි නම් ව්‍යාපාරයට සම්පත් යොදවලා තියෙන්නේ. ව්‍යාපාරයේ තියෙන සියලුම සම්පත් වටිනාකම අයිතිකරුවා යොදවපුවත් සම්පත් වටිනාකමට සමානයි. අයිතිකරුවා යොදවපු ප්‍රමාණයට ව්‍යාපාරයේ සම්පත් සමාන හින්දා වත්කම් සමානයි හිමිකම් කියලා අපි කියනවා. හැබැයි සමහර වෙලාවට අයිතිකරුවා විතරක් නෙවෙයි වෙනත් බාහිර පාර්ශවයනොත් ව්‍යාපාරයට සම්පත් යොදවනවා. ඒතර ව්‍යාපාරයේ තියෙන සම්පත් ටික සමාන වෙනවා අයිතිකරුවා යොදවපු සම්පත් ටිකටයි වෙනත් බාහිර පාර්ශවයන් යොදවපු සම්පත් ටිකටයි. ඒතර අයිතිකරුවා යොදවපු සම්පත් ටිකේ අයිතිවාසිකමට අපි කියනවා අයිතිකරුවාගේ බැඳීමට අයිතිකරුවන් වෙත ඇති බැඳීමට හිමිකම් කියලා. අයිතිකරු හැර වෙනත් බාහිර පාර්ශවයන් සමග තියෙන බැඳීමට අපි කියනවා වගකීම් කියලා. එතකොට අයිතිකරුවට තියෙන බැඳීම හිමිකම්, අයිතිකරුවා හැර අනෙකුත් පාර්ශවයන්ට තියෙන බැඳීම් වගකීම් කියලා අපි සැලකනවා. ඒතර දැන් ව්‍යාපාර ඒකක සංකල්පයේදී එහෙනම් අපි අඳුර ගන්න ඕනේ දේ තමයි අයිතිකරුවයි ව්‍යාපාරයයි පාර්ශව දෙකක් විදිහට සැලකනවා කියලා. මොකද
අයිතිකරුවයි ව්‍යාපාරයයි පාර්ශව දෙකක් විදිහට සලකනවා කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. එහෙනම් පුතේ ව්‍යාපාර ඒකකය කියන්නේ මොකක්ද කියලා අහනවා. පළවෙනියට අපෙන් අහනවා මොකද්ද? ව්‍යාපාර ඒකකය කියන්නේ මොකක්ද කියලා. ව්‍යාපාර ඒක සංකල්පයට එන්න කලින් අපි දැනගන්න ඕනේ ව්‍යාපාර ඒකකය කියන්නේ මොකක්ද කියලා. ව්‍යාපාර ඒකකය කියන එකෙන් අදහස් වෙන්නේ ලාභ පරමාර්ථයෙන් ව්‍යාපාරික චේතනාවෙන් ක්‍රියාත්මක වෙන පුද්ගල කණ්ඩායමක් අතර පවත්වන සම්බන්ධතාවයක්. එතකොට මේ ව්‍යාපාර ඒකකයක් කියපුවාම මේ ඒකකය පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. නේද? ව්‍යාපාර ඒකකයක් කියපුවාම. ඒතර මේ ව්‍යාපාරයක් කරන යම් කිසි කොටසකට තමයි අපි කියන්නේ ව්‍යාපාර ඒකකය කියලා. එහෙනම් ව්‍යාපාර ඒකකය අනුව ලාභ පරමාර්ථයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපාර කොටසකට අපි කියනවා ව්‍යාපාර ඒකකයක් කියලා. ලාභ පරමාර්ථයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපාර කොටසක්. ව්‍යාපාර ඒකකයක්. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම සිංගර් සමාගම ව්‍යාපාර ඒකකයක්. සිංගර් සමාගම. ඊළඟට අපි ගත්තොත් එහෙම තව පැත්තකින් යුනිලීවර් සමාගම ව්‍යාපාර ඒකකයක්. එහෙනම් මේවා ව්‍යාපාර ඒකකයේ විදිහටයි හඳුනගන්නේ. එහෙනම් අපි ව්‍යාපාර ඒකකයේ යනු කියන එකට ලියාගමු පුතේ. ලාභ පරමාර්ථයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපාර කොටසක් ව්‍යාපාර ඒකකයක් ලෙස හැඳින්වේ. ව්‍යාපාර කොටසක් ව්‍යාපාර ඒකකයක් ලෙස හැඳින්වේ. එතන ඉඩ තියෙනවා නම් මේ දෙක ලියාගමු. සිංගර් සමාගම, යුනිලීවර් සමාගම, සිංගර් සමාගම, යුනිලීවර් සමාගම කියලා සටහන් කරගන්න. right. ඊට පහලින් තියෙනවා ව්‍යාපාර ඒකක සංකල්පය කියන්නේ මොකක්ද කියලා. මම ඉස්සෙල්ලත් කිව්වා ව්‍යාපාර ඒකක සංකල්පය කියන එකෙන් අදහස් වෙන්නේ ව්‍යාපාරයක් එහි අයිතිකරුවන්ගෙන් වෙන් වෙච්ච ස්වාධීන කෘත්‍රිම ඒකකයක් වෙන බවයි. මොකද්ද? ව්‍යාපාර ඒකක සංකල්පය අනුව ව්‍යාපාර ඒකක සංකල්පය කියන එකෙන් අදහස් වෙන්නේ ව්‍යාපාරයයි අයිතිකරුවයි පාර්ශව දෙකක් කියන එක. මෙතන ව්‍යාපාරයේ තියෙනවා නම් අයිතිකරු මෙතන ඉන්නේ. මේ දෙන්න පාර්ශව දෙකක් විදිහටයි අපි අඳුරගන්නේ. මේකට අපි කියනවා ව්‍යාපාර ඒකක සංකල්පය කියලා. එහෙනම් නෝට් ඩවුන් කරගමු පුතේ ව්‍යාපාර ඒකක සංකල්පය කියන එකට. ටියුට් එකෙම ලියාගමු. ව්‍යාපාර ඒකක සංකල්පය අනුව ව්‍යාපාරයක් එහි අයිතිකරුවන්ගෙන් වෙන් වූ ව්‍යාපාරයක් එහි අයිතිකරුවන්ගෙන් වෙන් වූ ස්වාධීන කෘත්‍රිම ඒකකයක් යන්නයි. ව්‍යාපාර ඒකක සංකල්පය අනුව ව්‍යාපාරයක් එහි අයිතිකරුවන්ගෙන් වෙන් වූ ස්වාධීන කෘත්‍රිම ඒකකයක් යන්නයි. පල්ලෙහි මම ඒකට එක්සැම්පල් එකක් දීලා තියෙන උදාහරණයක්. අශෝක් පතිරගේ මහතා සොෆ්ලොජික් සමාගමේ හිමිකරුවෙකු වුවද
සොෆ්ලොජික් සමාගම වෙනම ඒකකයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. අශෝක් පතරගේ මහත්තයා ඉන්න සොෆ්ලොජික් තියෙනවා. ඒ අනුව ගිනුම් තැබීමේදී සැලකිල්ලට ගනු ලබන්නේ ව්‍යාපාර ඒකකයට අදාළ ගනුදෙනු විතරයි. එහෙනම් ව්‍යාපාරයේ ගනුදෙනු තමයි අපි සැලකිල්ලට ගන්නේ. මෙයාගේ පෞද්ගලික ගනුදෙනු ගැන අපි සැලකිලිමත් වෙන්නේ නැහැ. මේ ව්‍යාපාරයට අදාළ තොරතුරු ගැන විතරයි සාකච්ඡා කරන්නේ. අයිතිකරුවන් කුමන ගනුදෙනුවක් සිදු කළද? ඒවායින් සලකා බලන ව්‍යාපාරයට බලපෑමක් සිදු නොවේ නම් එම ගනුදෙනු ගිණුම් කරණයේදී සැලකිල්ලට නොගත යුතුය. නොගත කියන එක හිස්තැනේ ලියා ගන්න. සැලකිල්ලට නොගත යුතුය. එසේම ඕනෑම ගනුදෙනුවක හෝ සිද්ධියක ප්‍රතිඵලය නිරූපණය කරනු ලබන්නේ කාගේ දෘෂ්ටියෙන්ද? ව්‍යාපාරයේ දෘෂ්ටියෙනි. කාගේ දෘෂ්ටියෙන්ද? ව්‍යාපාරයේ දෘෂ්ටියෙනි. ඒකත් හිස්තැනෙන් ලියා ගන්න. ව්‍යාපාරයේ දෘෂ්ටියෙන් කියලා. රයිට්. එහෙමනම් අභ්‍යාසංක 1ට අපිට ප්‍රවේශ වෙන්න පුළුවන්. අභ්‍යාසංක 1ට අපිට ප්‍රවේශ වෙන්න පුළුවන්. අභ්‍යාසංක 1 අපිට කියන්නේ පුන්සර මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍යයෙකි. ඔහු 24/4 දින කුළුබඩු අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ ලදී. ඒ සඳහා පින්සර පියාගෙන් ලැබුණු 1,700,000ක ගොඩනැගිල්ලක්ද රුපියල් 200,000ක ලී බඩු ඔහුගේ ඉතුරුම් වශයෙන් තිබුණු ලක්ෂ 5ක් මුදල්ද ව්‍යාපාරයට යොදවන ලදී. නමුත් ඔහු සතුව ලක්ෂ 8ක ස්ථාවර තැන්පතුවක්ද මිතුරෙකුගෙන් ලැබුණු 4,20,000ක මෝටර රථයද ව්‍යාපාරයට යොදවා නැත. ඒවා ව්‍යාපාරයට දාලා නැහැ. ව්‍යාපාරය කරගෙන යාමට සම්පදා ව්‍යාපාරිකයන්ගෙන් 1,80,000ක භාණ්ඩ ණය පදනමට ලබාගෙන ඇත. තවද RDB බැංකුව සපයන රුපියල් ලක්ෂ 6ක සුළු හා මධ්‍ය පරිමාණ ණය මුදලක් ව්‍යාපාරයට ලැබී ඇත. ව්‍යාපාරයට සේවකීන් දෙදෙනෙකු බඳවාගෙන ඇති අතර පාරම්පරික උපකරණ කීපයක් ප්‍රදර්ශනයට තබා ඇත. අපින් අහන්නේ ආරම්භක දිනට පුන්සර සතු වත්කම් වල වටිනාකම. එහෙනම් පුතේ ආරම්භක දිනට පුන්සර සතු වත්කම් වල වටිනාකම. ආරම්භක දිනට පුන්සර සතු වත්කම් වල වටිනාකම කොහොමද දෙන්නේ? ගොඩනැගිල්ලක් තිබ්බ පියාගෙන් හම්බ වෙච්ච ගොඩනැගිලි රුපියල් 1000 වලින් 170යි ලී බඩු 200යි මෙතන 1700යි පුතේ. ගොඩනැගිලි 1700යි ලී බඩු 200යි. ඉතුරුම් වශයෙන් තිබුණු මුදල් 500ක් යාගාව තිබුණා. මුදල් 500යි 2400ක් ඒ කියන්නේ 2,400,000ක වත්කමක් එයා ගාව තිබිලා තියෙනවා. එහෙනම් පළවෙනි එක තමයි පුන්සර සතු වත්කම් වල වටිනාකම 2,400,000යි කියන එක. මේ පළවෙනි එක. දෙවෙනි එකේදී අපිට කියනවා පුන්සර ව්‍යාපාරයට ලබා දුන් වත්කම් වල වටිනාකම. පුන්සර ව්‍යාපාරයට ලබා දුන් වත්කම් වල වටිනාකම. එතකොට
මෙතින්දි අපිට පොඩි ගැටලුවක් තියෙනවා. පුන්සර ව්‍යාපාරයට යොදවුවේ මේ ටික විතරක් වුණාට පුන්සර ගාව තව තිබිලා තියෙනවා වත්කම්. ආරම්භක දිනට පුන්සර සතු වත්කම් වල වටිනාකමේදී මේ ටික ව්‍යාපාරයට යොදවුවා. එයා ගාව තව තිබිලා තියෙනවා ස්ථාවර තැන්පතුවක්. ස්ථාවර තැන්පතු 800ක්. මිතුරෙකුගෙන් ලැබුණු මෝටර රථය 420ක්. මේ ටික ඔක්කොම පුන්සරාතේ තිබිලා තියෙනවා. මේ ටික ඔක්කොම පුන්සරාතේ තිබිලා තියෙනවා. ඒතර පුන්සර මේකෙන් යම්කිසි කොටසක් විතරයි ව්‍යාපාරයට දෙන්නේ. ඉතුරු ටික එයා හැමම පෞද්ගලික ප්‍රයෝජනය සඳහා තියාගෙන ඉන්නවා. එහෙනම් මෙතන 1900යි 2400යි 3200යි 3620යි පුන්සර සතු සියලු වත්කම් වල වටිනාකම 3620යි. දෙවැනි එක පින්සර ව්‍යාපාරයට ලබා දෙන ලද වත්කම් වල වටිනාකම. ව්‍යාපාරයට ලබා දෙන ලද වත්කම් වල වටිනාකම. එතකොට මෙයා ව්‍යාපාරයට දුන්නේ මෙන්න මේ තුන විතරයි. ඉතුරු ඒවා දුන්නේ නැහැ. මෙයා මොනවද දුන්නේ? මේක ගෙනාවා, මේක ගෙනාවා, මේක ගෙනාවා. ඔය තුන විතරයිනේ අපි ගෙනාවේ. නේද? ව්‍යාපාරයට දුන්නේ ඔය ටික විතරයිනේ පුතේ. එහෙනම් අපි මෙතෙන් ගමු. ගොඩනැගිලි 1700යි, ලී බඩු 200යි, මුදල් 500යි. ව්‍යාපාරයට ලබා දුන්නු සම්පත්වල වටිනාකම රුපියල් මිලියන 2.4යි. දහස් වලින් නම් 2400යි. දහස් වලින් නම් 2400යි. තුන පුන්සර ව්‍යාපාරයට ලබා දුන් සම්පත්වල වටිනාකම 2400යි. තුන්වෙනි ප්‍රශ්නේදී අපෙන් අහනවා ව්‍යාපාරයේ සතු මුදලින් අගය කළ හැකි සම්පත් සහ මුදලින් අගය කළ නොහැකි සම්පත් මොනවද කියලා. තුන්වෙනි එක ඒකේ කොටස් දෙකයි. මුදලින් අගය කළ හැකි සම්පත්, මුදලින් අගය කළ නොහැකි සම්පත්. කොටස් දෙකක් තියෙනවා. එකක් මුදලින් අගය කළ හැකි සම්පත්, අනික එක තමයි මුදලින් අගය කළ නොහැකි සම්පත්. දැන් මේ තුනම මුදලින් අගය කරන්න පුළුවන් සම්පත්. ගොඩනැගිල්ලේ වටිනාකමක් තියෙනවා. ලී බඩු වල වටිනාකමක් තියෙනවා. මුදල් වලට වටිනාකමක් තියෙනවා. ඒ නිසා මේ තුනම මුදලින් මැනිය හැකි සම්පත් කියලා අපි හඳුන ගන්නවා. right. ඒ විතරක්ම නෙවෙයි. මුදලින් අගය කළ හැකි සම්පත් වලට මේ සියලුම කරුණු අන්තර්ගත කරගන්න තිබේ. එතකොට ගොඩනැගිලි නම් 1700. ගොඩනැගිලි 1700. ලී බඩු 200 වෙනස් වුන්නේ නැහනේ. ලී බඩු 200යි. මුදල් නම් වෙනස් වෙන්න ඕනේ. මොකද මෙතන තිබුණා මුදල් පුතේ අපිට 500ක්. ඊට අමතරව RDB එකෙන් 600ක සුළු හා මධ්‍ය පරිමාණ ණය මුදලක් ව්‍යාපාරයට ලැබිලා තියෙනවලු. එතකොට ඒ මෙතන ආරම්භයේ තිබුණු 500යි ඒ 600යි ඔක්කොම 1100ක් එනවා. කීයක් එනවද? 1100ක් එනවා. ඊට අමතරව ණයට ගත්ත භාණ්ඩ තොගයක් තියෙනවා 180ක. තොගයක් තියෙනවා
180ක. right. මුදලින් අගය කළ නොහැකි සම්පත් තියෙනවා සේවකයන් දෙදෙනයි. සේවකයන් දෙකයි පාරම්පරික අටුව කියන එකයි. ඒ දෙකම සල්ලි වලින් මනින්න බැරි සම්පත් විදිහට අපි අඳුරගන්නවා. ඒතර මේ ටික මුදලින් මනින්න පුළුවන් සම්පත්, මේ ටික මුදලින් මනින්න බැරි සම්පත් විදිහටයි අපි අඳුරගන්නේ. දැන් ව්‍යාපාරයේ තියෙනවා වත්කම් සමානයි හිමිකම් දන වගකීම් කියලා එනවා. එහෙනම් ව්‍යාපාරයේ සතු සම්පත් මුදලින් මනින්න පුළුවන් ඒවා විතරයිනේ ගන්නෙ. 1900 එනවා. මෙතන තියෙන ව්‍යාපාරයේ සතු මුදලින් මැනිය හැකි සම්පත්නේ 1900යි 3000යි 3180ක් එනවා. ඒකෙන් කලින් අයිතිකරුවා දීපු සම්පත් ප්‍රමාණය කොච්චරද? 1700 ගොඩනැගිල්ලයි ලේබඩුයි මුදලුයි 2400ක් තමයි අයිතිකරුවා ව්‍යාපාරයට දීපු සම්පත් තියෙන්නේ. වගකීම් වලට එනවා එතකොට බැංකු ණය 600යි 180ක් ණය හිමියන්ට තියෙනවා 780යි. තොර මෙතන මේ තියෙන්නේ මොනවද කියලා බැලුවොත් 3180 ඇතුලේ තියෙනවා අර මුදලින් මැනිය හැකි සම්පත් ගොඩනැගිලි 1700යි ලේබඩු 200යි මුදල් 1100යි තොගේ 180යි කියලා. හිමිකම ඇතුලේ තියෙන්නේ ගොඩනැගිලි 1700යි ලේබඩු 200යි මෙතනින් අපි ඒ ටිකට ගමු ප්‍රාග්ධනය කියලා 1700යි 200යි 500යි මුදල් වල 500යි. වගකීම් වල තියෙන්නේ මොනවද? බැංකු ණය 500යි නැ බැංකු ණය 600යි වෙළඳ ගෙවිය යුතු 180යි කියන එක තියෙනවා. එතකොට පුතේ මෙතන මේ ව්‍යාපාරයේ තියෙන මුළු සම්පත් ප්‍රමාණය ඒකට අයිතිකරුවාගේ දායක වීම අයිතිකරුවා හැර වෙනත් බාහිර පාර්ශ්වයන්ගේ දායක වීම කියන එක මෙතෙන්දී අපිට අඳුර ගන්න පුළුවන්. එහෙනම් කිසියම් දවසකට ව්‍යාපාරයේ තියෙන වත්කම් කොච්චරක්ද? ඒ වත්කම් වල ස්වභාවය මොනවද ඒක ඇතුලේ තියෙන්නේ? වගකීම් මොනවද? ස්වභාවය මොනවද ඒක ඇතුලේ තියෙන්නේ කියන එක පිළිබඳව යම් අවබෝධයක් මේ අභ්‍යාසංක 1කින් ගන්න ඇති. එන අභ්‍යාසංක 2ට අපි යමු. අභ්‍යාසංක 2 විනාඩියක් දෙන්න හොඳින් කියව ගන්න. right මම හිතනවා දෙවෙනි එක හොඳින් කියව ගන්න ඇති කියලා. ඒකේ තියෙන්නේ පාද ව්‍යාපාරිකයන් වෙත එහි හිමිකාරිය වූ පාරින්ද්‍යා දසනායක මහත්මිය මුදල් රුපියල් ලක්ෂ 9කුයි තමන් සතුව තිබූ 280,000ක් වටිනා මහන මැෂින් දෙකයි ව්‍යාපාරයට යොදවුවා. මෙම ව්‍යාපාරයට
120,000ක් වටිනා රෙදි තොගයක් නයිකි සමාගමෙන් ණයට ලබාගෙන ඇත. ව්‍යාපාර කටයුතු කරගෙන යාමට ලංකා බැංකුවෙන් 700,000ක ණය මුදලක් ලබාගෙන ඇත. ව්‍යාපාරයේ දෙන සම්පත් අයිතිකරු ලබා දුන්න සම්පත් මොනවද? බාහිර පාර්ශ්වයන් ලබා දීපු සම්පත් මොනවද කියලා මේකෙදි අපින් පරීක්ෂා කරලා තියෙනවා. බලමු. right අපි ගාව තියෙනවා සම්පත් අයිතිකරු ලබා දුන් සම්පත් තව තියෙනවා බාහිර පාර්ශවයන් ලබා දුන් සම්පත් තියෙනවා. අයිතිකරු ලබා දුන් සම්පත් තියෙනවා. බාහිර පාර්ශවයන් ලබා දුන්න සම්පත් තියෙනවා. මුදල් ලැබිලා ව්‍යාපාරයට 900ක්. මුදල් දහස් වලින් 900යි. ඊළඟට එකක් රුපියල් 280ක් වන මහන මැෂින් දෙකයි. එකක් 280 නම් දෙකට 560යි. මහන මැෂින් $560යි. මහන මැෂින් $560යි. රෙදි තොගයක් තියෙනවා 120ක. එන එකත් වත්කමක් නේ. රෙදි තොගය 120යි. රෙදි තොගය 120යි. බැංකුවෙන් ණය මුදලක් හම්බෙලා තවත් 700ක්. ඒත් ව්‍යාපාරයට ලැබෙන්නේ මුදල් විදිහට නේ පුතේ. මුදල් 700යි. තොර මෙතන ලැබිච්ච මුදල් 900 තියෙනවා. මෙතන මුදල් 700ක් ලැබිච්ච එකක් තියෙනවා. මහන මැෂින් සහ රෙදි තොගේ කියන ඒවා ටික තියෙනවා. එතන මුළු එකතුව කීයද කියලා බලන්න පුතේ. මුළු එකතුව අපි ගත්තොත් 1580යි 2280ක් වෙනවා. ව්‍යාපාරයේ සතුව මේ වෙලාවේ තියෙන සම්පත් ප්‍රමාණය 2280ක් වෙනවා. ව්‍යාපාරයේ සතුව තියෙන සම්පත් ප්‍රමාණය 2280ක් වෙනවා. ඒ 2280න් අපිට කියනවා අයිතිකරු ලබා දුන් සම්පත් මොනවද තියෙන්නේ? පාරින්දයා දසනායක මහත්මිය අපිට දුන්න මුදල් 900කුයි මහන මැෂින් දෙකකුයි. මුදල් දුන්නා 900යි. මහන මැෂින් දෙකට 560යි. 1460ක් වෙනවා. පාරින්දයා දසනායක මහත්මිය ව්‍යාපාරයට දීපු ඒවා. බාහිර පාර්ශ්වයන් අපිට දුන්නේ මොනවද? 120ක රෙදි තොගයක් ලැබුණා. රෙදි තොගය 120යි. ඊට අමතරව බැංකු ණය 700යි. බැංකු ණය 700යි. එතන මෙතන එනවා 820. දැන් මෙයාගේ එකතුවට මේ දෙන්නගේ එකතුව දෙක සමාන වෙන්න ඕනේ. සමාන වෙනවා. එහෙනම් ව්‍යාපාරයේ හැම වෙලාවෙම තියෙන සම්පත් වටිනාකමට අයිතිකරු ලබා දුන් සම්පත් ප්‍රමාණයයි බාහිර අයස් ලබා දුන් සම්පත් ප්‍රමාණයයි දෙකේ එකතුව සමානයි කියලා අපිට අඳුර ගන්න පුළුවන්. එහෙනම්
අභ්‍යාසංක 2 සටහන් කරගන්නකො. මෙතන තියෙන්නේ මුදල් 900යි. මහන මැෂින් 560යි. රෙදි තොගය 120යි. මුදල් 700යි. මුදල් 700යි. අයිතුකරු ලබා දුන්න එකේ දෙකක් තියෙනවා. මුදල් 900යි. මහන මැෂින් දෙකට එකක් 280 ගානේ දෙකට 560ක් එනවා. මහන මැෂින් දෙකයි 560යි. ඒ දෙක එකතු වෙනවා 1460. 1460. දහස් වලින් කිව්වේ නැත්තම් මිලියන 1,460,000. බාහිර පාර්ශ්වයෙන් ලබා දුන්න සම්පත් තියෙනවා. රෙදිතොගේ 1.2කුයි බැංකු ණය 700කුයි. රෙදිතොගේ 1.2යි බැංකු ණය 700යි. ඒ දෙක එකතු වෙනවා 820. 820. right. ඒක ඉවර නම් අපිට ඊළඟට පුළුවන් ව්‍යාපාර ඒකකයක සිදුවන ගනුදෙනු මොනවද කියලා චෙක් කරලා බලන්න. ව්‍යාපාර ඒකකයක සිදුවන ගනුදෙනු මොනවද කියලා චෙක් කරලා බලන්න. ගනුදෙනුවක් කියන්නේ මොකක්ද? ගනුදෙනුවක් කියන එකෙන් අදහස් වෙන්නේ පුතේ ගනුදෙනු ද්විපාර්ශ්විකව සිදු වෙන්න ඕනේ. ද්විපාර්ශ්විකව සිදුවන සම්පත්වල වෙනස් වීමක් ඇති කරනු ලබන. ද්විපාර්ශ්විකව සිදුවන සම්පත්වල වෙනස් වීමක් ඇති කරනු ලබන. මේකේ තියෙන විශේෂම පොයින්ට් එක තමයි කළමනාකරන තීරණයක් මත සිදු වෙනවා නම් ඒක ගනුදෙනුවක් කියලා අපි සලකනවා. කළමනාකරන තීරණයක් මත සිදුවන දේවල් වලට අපි කියනවා ගනුදෙනු කියලා. එහෙනම් මෙන්න මේ ලක්ෂණ තුනම තියෙන එකක් තමයි අපි හඳුන්වන්නේ මොකක් කියලාද? ගනුදෙනුවක් කියලා. එනම් පුතේ ව්‍යාපාර ඒකකයේ සිදුවන ගනුදෙනු යටතේ එතන නෝට් ඩවුන් කරගමු. ගනුදෙනුවක් කියනු ද්විපාර්ශ්විකව හෝ බහුපාර්ශ්විකව සිද්ධ වෙන. දෙන්නෙක් වෙන්න පුළුවන්, වැඩි ගාණක් ඉන්න පුළුවන් නේ. ද්විපාර්ශ්විකව හෝ බහුපාර්ශ්විකව සිදුවන දෙවෙනි පිටුවේ අගම ද්විපාර්ශ්විකව හෝ බහුපාර්ශ්විකව සිදුවන සම්පත්වල වෙනස් වීමක් ඇති කරනු ලබන. සම්පත්වල වෙනස් වීමක් ඇති කරනු ලබන. සම්පත්වල වෙනස් වීමක් ඇති කරනු ලබන. කළමනාකරන තීරණයක් මත සිදුවන දෑ කළමනාකරන තීරණයක් මත සිදුවන දෑ ගනුදෙනු ලෙස හැඳින්වේ. ගනුදෙනු ලෙස හැඳින්වේ. right. ඊට පස්සේ ගනුදෙනුවක් අඳුරගත්තට පස්සේ ඊළඟට අපිට යන්න තියෙන්නේ මූල්‍ය මිනුම් සංකල්පයට. දැන් අද වර්තමානයේ මුදලින් මනින්න බැරි කිසිම දෙයක් නැහැ වගේනේ. ඒක තියෙනවා. හැබැයි හැමදේම සල්ලි වලටමනේ යන්නේ. නම් මූල්‍ය මිනුම් සංකල්පය කියන්නේ ව්‍යාපාරයක සිදුවන කිසිම ගනුදෙනුවක් සල්ලි වලින් මනින්න නැතුව ඉන්න බෑ. අනිවාර්යයෙන්ම සල්ලි වලින් මැනලා ඒක වාර්තා කළ යුතුයි කියන එක. හරි? එහෙනම් මූල්‍ය මිනුම් සංකල්පය කියන්නේ ව්‍යාපාරයක් මුදලින් සිදුවන ගනුදෙනු හා සිද්ධීන් විතරක්
පොත්වල වාර්තා කිරීම සිදු කරනවා කියන එක. එහෙනම් මූල්‍ය මිනුම් සංකල්පය. මූල්‍ය මිනුම් සංකල්පය ව්‍යාපාරයක මුදලින් මැනිය හැකි ගනුදෙනු හා සිද්ධීන් පමණක් පොත්වල සටහන් කරනු ලබන බවයි. මූල්‍ය මිනුම් සංකල්පයට ලියා ගන්න උදේ ව්‍යාපාරයක මුදලින් මැනිය හැකි ගනුදෙනු හා සිද්ධීන් පමණක් මුදලින් මැනිය හැකි ගනුදෙනු හා සිද්ධීන් පමණක් පොත්වල සටහන් කරනු ලබන බවයි. පොත්වල සටහන් කරනු ලබන බවයි. හරිද? පැහැදිලිද? right. පාලෙන් දීලා තියෙන එතනම මුදලින් මැනිය හැකි තොරතුරු වලට කියන එක සල්ලි වලින් මනින්න පුළුවන් තොරතුරු වලට අපි කියනවා මොනවා කියලාද? ගිනුම් කරන තොරතුරු කියලා. සල්ලි වලින් මනින්න බැරි, ඒ කියන්නේ ඩෙස්පුට්ටු එහෙම අපිට මුදලින් මනින්න බෑ, මුදල් වටිනාකමක් දීලා නැහැ කියන්නකෝ. ඒ ඕනෙම දෙයක් මොනවද? මුදලින් මැනිය නොහැකි තොරතුරු කියලා සලකනවා. right. එහෙනම් බලන්න මේවා මුදලින් මනින්න පුළුවන් ඒවාද බැරි ඒවාද තියෙන්නේ කියලා අභ්‍යාසංක දෙක. right. අපි අභ්‍යාසංක 3 දිහා නැවත බලමු. අභ්‍යාසංක 3 මම කිව්වේ මුදලින් මනින්න පුළුවන් සම්පත් මොනවද? නැත්නම් මුදලින් මනින්න තොරතුරු මොනවද? මුදලින් මනින්න බැරි තොරතුරු මොනවද කියලා. පළවෙනි එක ප්‍රාග්ධනයේදීම ගිණුම් කරන තොරතුරක්. එක ප්‍රාග්ධනය යෙදීම, එක ගිණුම් කරන තොරතුරක්. දෙක ආයතනයේ බිම් ප්‍රමාණය වර්ග අඩි 4000යි. බිම් ප්‍රමාණය මෙතන රුපියල් වලින් කියලා නැහැනේ. ඒ නිසා ගිණුම් කරන නොවන තොරතුරක්. ආයතනයේ බිම් ප්‍රමාණය ගිණුම් කරන නොවන තොරතුරක්. ඔයාලට ටියුට් එකේම ලියන්න පුළුවන් පුතේ. එතන ඉඳ තියලා තියෙනවා මම. ගිණුම් කරන නොවන තොරතුරක්. ණයට ගැනුම් 272,000යි. ඒක රුපියල් වටිනාකමක් තියෙනවනේ. ගිණුම් කරන තොරතුරක්. ණයට ගැනුම් 272,000යි කියලා තියෙනවා. ගිණුම් කරන තොරතුරක්. 4 ආයතනයේ සතුව දක්ෂ සේවකයෝ 4 දෙනෙක් ඉන්නවා. දක්ෂ සේවකයෝ 4 දෙනෙක් ඉන්නවා කියන එක රුපියල් වලින් මනින්න බෑනේ. සේවකයා කීයක් වටිනවද කියලා අපිට හොයන්න බැහැනේ. ඒ නිසා ආයතනයේ සතුව දක්ෂ සේවකයන් 4 දෙනෙකු සිටී. ආයතනය සතුව දක්ෂ සේවකයන් 4 දෙනෙකු සිටී. ආයතනය සතුව දක්ෂ සේවකයන් 4 දෙනෙකු සිටී. මුදලින් මනින්න බෑ. ගිණුම් කරන නොවන තොරතුරක්. ගිණුම් කරන නොවන තොරතුරක්. පස්වෙනි එක 5 ආයතනයේට ප්‍රදේශයේ ඉහළ පිළිගැනීමක් තියෙනවා. ඒ පිළිගැනීම මුදලින් මනින්න පුළුවන්ද? ඒත් බෑනේ. එහෙනම් ආයතනයේට ප්‍රදේශයේ ඉහළ පිළිගැනීමක් ඇත. ආයතනයේට ප්‍රදේශයේ ඉහළ
පිළිගැනීමක් ඇත. ඒකත් රුපියල් වටිනාකමක් නැති නිසා ගෙනුම් කරන නොවන තොරතුරක්. ගෙනුම් කරන නොවන තොරතුරක්. ඊට පස්සේ මේක හරිනේ 6 වෙනි එක අපි බලමු සේවක වැටුප් ගෙවීම. සේවක වැටුප් ගෙවීම රුපියල් වටිනාකමක් දීලා තියෙනවා. සේවක වැටුප් ගෙවීම රුපියල් 48000යි වටිනාකමක් තියෙන නිසා ගෙනුම් කරන තොරතුරක්. ගෙනුම් කරන තොරතුරක්. ඒ කියන්නේ රුපියල් වටිනාකමක් තියෙන ඒවා පුතේ ගෙනුම් කරන තොරතුරු. රුපියල් වටිනාකමක් නැති ඒවා ගෙනුම් කරන නොවන තොරතුරු විදිහටයි අපි හඳුනගන්නේ. වර්ෂයට අදාළ ලාභය ලක්ෂ 2යි. 210යි. එන එකත් රුපියල්නේ. වර්ෂයට අදාළ ලාභය ගෙනුම් කරන තොරතුරු. වර්ෂයට අදාළ ලාභය ගෙනුම් කරන තොරතුරක්. ඊළඟට රුපියල් ලක්ෂයක ස්ථාවර තැන්පතුවක් ඇත. රුපියල් ලක්ෂයක් වටිනාකමක් තියෙනවා. රුපියල් වටිනාකමක් තියෙනවා. ගෙනුම් කරන තොරතුරක්. ස්ථාවර තැන්පතුව ගෙනුම් කරන තොරතුරක්. ස්ථාවර තැන්පතු ගෙනුම් කරන තොරතුරක්. 9 ප්‍රාදේශීය වශයෙන් හොඳම ව්‍යාපාරයට හිමි සම්මානය හම්බෙලා. මේකදී වටිනවා සම්පතක්. හැබැයි මුදලින් මනින්න බෑ. ප්‍රදේශයේ හොඳම ව්‍යාපාරයට හිමි සම්මානය හිමි වී ඇත. ප්‍රදේශයේ හොඳම ව්‍යාපාරයට හිමි සම්මානය ලැබී ඇත. එතකොට ඒක ඇවිල්ලා ගෙනුම් කරන නොවන තොරතුරක්. ගෙනුම් කරන නොවන තොරතුරක්. ආයතනයේ සතුව නිෂ්පාදනාංශ 3ක් ඇත. 10 ආයතනය සතුව නිෂ්පාදන අංශ 3ක් තියෙනවලු. ඇත. ඒක මොකද්ද? සල්ලි වලින් මනින්න බෑ නිෂ්පාදන අංශ 3. ඒකේ වටිනාකමක් දීලා නැහැ. ඒ නිසා ඒ තොරතුර ගෙනුම් කරන නොවන තොරතුරක්. ගෙනුම් කරන නොවන තොරතුරක්. එහෙනම් අපිට මේ විදිහට මේ තොරතුරු සල්ලි වලින් මනින්න පුළුවන් නම් ඒවා ගෙනුම් කරන තොරතුරු කියලායි. සල්ලි වලින් මනින්න බැරි නම් ඒවා ගෙනුම් කරන නොවන තොරතුරුයි කියලායි කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. right. එහෙනම් අපේ දෙවෙනි කොටස එතෙන්දී අපි කතා කරා. මේකෙදි තුන්වෙනි පාර්ට් එක තියෙන්නේ වත්කම් වගකීම් හා හිමිකම් හඳුනා ගැනීම සම්බන්ධයෙන්. වත්කම් වගකීම් හා හිමිකම් හඳුනා ගැනීම සම්බන්ධයෙන්. ඒතර ගිණුම් කරණේ අපිට දකින්න ලැබෙන මූලික කොටස් තුනක් තමයි නැත්නම් ගිණුම් කරන මූලිකාංග තුනක් තමයි වත්කම් වගකීම් සහ හිමිකම් කියලා කියන්නේ. වත්කම් වගකීම් සහ හිමිකම් කියලා කියන්නේ. මම මෙතන නිර්වචනය කරනවා වත්කම් කියන එක ව්‍යාපාරයක තියෙන මුදලින් මනින්න පුළුවන් සම්පත් විදිහට. මොකද්ද? ව්‍යාපාරයක තියෙන මුදලින් මනින්න පුළුවන් සම්පත් වලට අපි කියනවා වත්කම් කියලා. හිමිකම් කියන්නේ ව්‍යාපාරයකට අයිතිකරුවා යොදන ලද සම්පත් ප්‍රමාණය. ව්‍යාපාරයකට අයිතිකරු යොදපු සම්පත් වලට අපි කියනවා හිමිකම කියලා. අයිතිකරුවා හැර වෙනත් බාහිර පාර්ශවයක්
පිට කෙනෙක් අපිට සම්පත් ටිකක් දුන්නා නම් ඒව අපි හඳුන්වනවා වගකීම් කියලා. right. අපි එහා පැත්තේ පිටුවට ගියොත් අපිට පේනවා වත්කම් කියන්නේ මොනවද කියලා. වත්කමක තිබිය යුතු ප්‍රධාන ලක්ෂණ 3ක් තියෙනවා පුතේ. එකක් තමයි අතීත සිදුවීමක ප්‍රතිඵලයක් විදිහට තියෙනවා. ඒ කියන්නේ අතීතයේ වෙච්ච දෙයක ප්‍රතිඵලයක්. දෙවෙනි එක තමයි අනාගතයේ ප්‍රතිලාභ ගලාගෙන එන්න ඕනේ. මොනවද? අනාගතයේ ප්‍රතිලාභ ගලාගෙන එන්න ඕනේ. තුන්වෙනි එක තමයි ව්‍යාපාරය පාලනය කරන සම්පතක් වෙන්න ඕනේ. ව්‍යාපාරය විසින් පාලනය කරන සම්පතක් නම් ඒකට වත්කම් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඔන්න මම පහලින් වත්කම් ටිකක් දීලා තියෙනවා. ගොඩනැගිලි කියන්නේ වත්කමක්. ගොඩනැගිලි ප්‍රයෝජනෙට ගන්න පුළුවන් දෙයක් නේ. මෝටර් රථ කියන්නේ වත්කමක්. යන්ත්‍ර උපකරණ කියන්නේ වත්කමක්. machineries ඒ කියන්නේ දැන් අපි ගාව තියෙන මොනවා හරි ෆොටෝකොපි මැෂින් වෙන්න පුළුවන්, නිෂ්පාදන යන්ත්‍ර සූත්‍ර වෙන්න පුළුවන්. ඒ ඔක්කොම යන්ත්‍ර උපකරණ. ඒව වත්කම්. මුදල් අතේ තියෙන සල්ලි ටිකත් වත්කම්. තොගය වත්කම්. අයියේ ඒ ටිකකින් අපිට අනාගත ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නේ. වත්කම්. වෙළඳ ලැබිය යුතු දෑ වත්කම්. අපි ගෙවන්න තියෙන එකක් අනාගතයේ ගෙවන්න තියෙන එකක් කලින් ගෙවුවා නම් ඒකත් වත්කමක්. කලින් ගෙවීම වත්කමක්. ලැබිය යුතු දෑ කියන එකෙන් අදහස් වෙන්නේ අපිට ලැබෙන්න තියෙන දේවල් ටිකක්. ඒකත් වත්කමක්. ස්ථාවර තැන්පතු කියන්නේ අපි ටික කාලයක් දාලා තියෙන යම් කිසි සම්පත් ප්‍රමාණයක්. එතකොට FD එකක් එහෙනම් ඒකෙන් ප්‍රයෝජනයක් එනවා. ඒකත් වත්කමක්. වෙනත් ආයතනවල ආයෝජන වත්කමක්. කීර්ති නාමය අපි ව්‍යාපාරයක ගොඩනගාගෙන තියෙන නම නේද? වටිනාකමක් නේද? හොඳ නමක් තියාගෙන ව්‍යාපාරයේ ඉන්නවා කියලා කියන්නේ ගනුදෙනුකරු එයාවල විශ්වාස කරනවනේ. නේද? දැන් Apple සමාගමේ ප්‍රොඩක්ට් එකක් අපි විශ්වාස කරනවා. ඇයි ඒ? එයාගේ හොඳ නමක් තියෙනවා. ඒක යාට වටිනාකමක්. පරිගණක, ලී බඩු, බැංකුවේ තියෙන account එක මේවා ඔක්කොම හඳුන්වන්නේ අපි වත්කම් කියලා. ඉතින් මේ වත්කම් ටික පාඩම් කරගත්තත් කමක් නැහැ. වත්කම් වලට මේවා අනිවාර්යයෙන්ම අපිට හම්බ වෙනවා. එතකොට අපි යාලව අඳුර ගන්න ඕනේ වත්කම් කියලා. හරි? ඉතින් වත්කමක ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. වත්කම් බෙදන්න පුළුවන් ප්‍රධාන කොටස් දෙකයි. එකක් ද්‍රවශීලතාවය අනුව වත්කම් බෙදන්න පුළුවන්. වත්කම් ප්‍රධාන වශයෙන් බෙදන්න පුළුවන් කොටස් දෙකක් තියෙනවා. වත්කම් බෙදන්න පුළුවන් ද්‍රවශීලතාවය අනුව. ද්‍රවශීලතාවය කියන වචනේ තේරුම තමයි අපි ගාව තියෙන සම්පත් ටික කොච්චර ඉක්මනට සල්ලි කරගන්න පුළුවන්ද කියන එක. අපි ගාව තියෙන සම්පත් ටික කොච්චර ඉක්මනට සල්ලි කරගන්න පුළුවන්ද කියන එක. එහෙනම් ඒකට අපි කියනවා මොකක් කියලාද? ද්‍රවශීලතාවය කියලා. එතකොට මේකෙදි අපිට කොටස් දෙකක් හම්බ වෙනවා. එකක් තමයි ජංගම නොවන වත්කම්. අනික් කොටස තමයි ජංගම වත්කම්. එක කොටසක් තමයි ජංගම නොවන වත්කම්. අනික් කොටස තමයි ජංගම වත්කම්. මේක සරලව කිව්වොත් අවුරුද්දකට වඩා වැඩි පැවැත්මක් තියෙන ඒවා. අවුරුදු එකකට වඩා වැඩි පැවැත්මක් ඇත. මේවා අවුරුද්දකට වඩා වැඩි කාලයක් ප්‍රයෝජනයට ගන්න පුළුවන් වත්කම් වලට අපි කියනවා ජංගම නොවන වත්කම් කියලා. අවුරුද්දකට වඩා අවුරුදු එකකට වඩා අඩු පැවැත්මක් ඇත.
එතකොට අවුරුද්දකට වඩා වැඩිපුර කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ඒවා ජංගම නොවන වත්කම්. අවුරුද්දකට වඩා අඩු කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ඒවා ජංගම වත්කම් කියලා අපිට කොටස් දෙකක් අඳුරගන්න පුළුවන්. එනම් බලන්න පස්වෙනි පිටුවේ තියෙනවා ජංගම නොවන වත්කම් කියන්නේ මොනවද කියලා. ජංගම නොවන වත්කම් ලෙස සලකන්නේ ආපහු විකුණන චේතනාවෙන් තොරව. ඒ කියන්නේ අපි ගාව මේ වෙළඳ පරමාර්ථයෙන් තොරව ස්ථීර ප්‍රයෝජනයට තියාගෙන ඉන්න, ඒ කියන්නේ දිගු කාලයක් අපි පරිභෝජනයට තියාගෙන ඉන්න දිගු කාලීන පැවැත්මක් සහිත වත්කම්. දිගු කාලීන පැවැත්මක් සහිත වත්කම්. එතන පහලින් උදාහරණ ඉල්ලලා තියෙනවා. මොනවද උදාහරණ? මේකට උදාහරණ ගත්තොත් ගොඩනැගිලි ගන්න පුළුවන්, මෝටර් රථ ගන්න පුළුවන්, යන්ත්‍ර උපකරණ ගන්න පුළුවන්, ලේ බඩු ගන්න පුළුවන්, පරිගණක ගන්න පුළුවන්, ඒ වගේම ආයෝජන දිගු කාලීන ගන්න පුළුවන්. දිගු කාලීන ආයෝජන ගන්න පුළුවන්. මේ හැම එකක්ම අවුරුද්දකට වඩා වැඩි කාලයක් පාවිච්චි කරනවා. ඒ නිසා අපි ඒවට කියනවා මොනවා කියලාද? ජංගම නොවන වත්කම් කියලා. එහෙනම් පුතේ උදන උදාහරණ වලට ලියා ගන්න. ජංගම නොවන වත්කම් වල එකක් ගොඩනැගිලි, දෙවෙනි එක මෝටර් රථ, තුන්වෙනි එක යන්ත්‍ර උපකරණ, හතරවෙනි එක ලී බඩු, පස්වෙනි එක පරිගණක, හයවෙනි එක දිගු කාලීන ආයෝජන. ඒ කියන්නේ අවුරුද්දකට වඩා වැඩි කාලයක් පාවිච්චි කරන ආයෝජන තමයි දිගු කාලීන ආයෝජන. right. ඊට පස්සේ අපි බලමු ජංගම වත්කම් කියන්නේ මොනවද කියලා. ජංගම වත්කම් කියන එකට අයිති වෙන්නේ අවුරුද්දකට වඩා අඩු කාලයක් ජීවන පැවැත්මක් සහිත වත්කම්. ඒ කියන්නේ අවුරුද්දකට වඩා අඩු කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ඒවා තමයි අපි ජංගම වත්කම් කියලා සලකන්නේ. ඒකට අපිට ගන්න පුළුවන් තොගය, මුදල්, වෙළඳ ලැබිය යුතු මොනවාද? තොගය තියෙනවා, මුදල් තියෙනවා, වෙළඳ ලැබිය යුතු තියෙනවා, ඊට පස්සේ කලින් ගෙවීම් තියෙනවා, වෙනත් ලැබිය යුතු තියෙනවා, හරි, වෙනත් ලැබිය යුතු තියෙනවා. මේ වගේ දේවල් අපිට ගන්න පුළුවන් ජංගම වත්කම් විදිහට. ඕනනම් තව අපිට මෙතන ගන්න පුළුවන් බැංකු විශේෂය ගන්නත් පුළුවන්. බැංකු ගිණුම. මේක අපි හඳුන්වන්නේ ජංගම වත්කම් කියලා. දැන් ජංගම වත්කම් කියන එක යටින් ලියා ගන්න උදාහරණ තොගය, මුදල්, වෙළඳ ලැබිය යුතු, තොගය, මුදල්, වෙළඳ ලැබිය යුතු, කලින් ගෙවීම්, වෙනත් ලැබිය යුතු දෑ,
වෙනත් ලැබිය යුතු දෑ බැංකු ගිණුම වෙනත් ලැබිය යුතු දෑ බැංකු ගිණුම මේ ආකාරයට අපිට ජංගම වත්කම් කියන ඒවා අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. එන අභ්‍යාස අංක 4 තියෙන්නේ පහත වත්කම් ජංගම නොවන වත්කම් හා ජංගම වත්කම් යටතේ වර්ග කොට දක්වන්න කියලා කියනවා. ඉඩම ජංගම නොවන වත්කම නේද? අපි බලමු. අපිට මොනවද ජංගම නොවන වත්කම් ජංගම වත්කම් කියලා බලමු. අපිට දීලා තියෙනවා මෙතන එක ඉඩම. ඉඩම කියන්නේ මොකක්ද? ඉතාදිගු කාලයක් භාවිතා කරන්න පුළුවන්. ඒකේ ජීවිත කාලය අසීමිතයි. ඒ නිසා ජංගම නොවන වත්කම් විදිහටයි සැලකන්නේ. දෙවෙනි එක ගොඩනැගිල්ල ඉතාදිගු කාලයක් භාවිතයට ගත හැකි. ගොඩනැගිල්ල ඉතාදිගු කාලයක් භාවිතයට ගන්න පුළුවන්. එන එකක් මොකක්ද? ජංගම නොවන වත්කම් විදිහටයි. ජංගම නොවන වත්කමක් විදිහටයි. අවුරුද්දට වඩා වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ඒවා ජංගම නොවන. තුන්වෙනියට මුදල්. පුදුම මුදල් කියන එක ගොඩක් කල් අපිට අතේ තියාගෙන ඉන්න බෑ. ඇයි? ඒකේ වටිනාකම අඩු වෙනවා. ඒ නිසා මුදල් කියන එක මුදල් ස්වභාවයෙන් තියාගෙන ඉන්න එක පාඩුයි. ඒක මොනවා හරි ආයෝජනයන් වල යොදවන එක තමයි හොඳ. එහෙනම් මේක කෙටි කාලීනයි ජංගම වත්කම්. මුදල් කියන එක කෙටි කාලීන දෙයක්. එහෙනම් ජංගම වත්කම්. 4 මෝටර් රථ කියන එකෙන් අදහස් වෙන්නේ මෝටර් රථ යාන වාහන නෙමෙයි. ඒතර මේක අපිට ඩක්කාල ඉවර වෙනවත් කමක් නෙමෙයි. එහෙනම් ඒක දිගු කාලයක් භාවිතා කරන්න පුළුවන් ජංගම නොවන වත්කම්. දිගු කාලයක් භාවිතා කරන්න පුළුවන් දේ ජංගම නොවන වත්කම්. පස්වෙනි බැංකුවේ ජංගම ගිණුම. ඒ කියන්නේ බැංකුව ගිණුමේ තියෙන ශේෂය. බැංකු ජංගම ගිණුම. මේක ලොකු කාලයක් ජංගම ගිණුමේ සල්ලි තියාගෙන ඉන්න එක පාඩුයි. ඇයි? ජංගම ගිණුම කියන එකට පොලියක් හම්බෙන්නේ නැහැ බැංකුවේ. account එකේ තියෙනවා විතරයි. එහෙනම් බැංකුවේ ජංගම ගිණුම කියලා කියන්නේ ජංගම වත්කම්. බැංකුවේ ජංගම ගිණුම කියලා කියන්නේ ජංගම වත්කමක්. 6 ලැබිය යුතු කොමිස් ආදායම්. ලැබිය යුතු කොමිස් ආදායම් කියන එකෙන් අදහස් වෙන්නේ අපිට ලැබෙන්න තියෙනවා කෙටි කාලීනව කොමිස් එකක්. ඒක ලැබෙන්න නියමිතයි. තාම ලැබිලා නැහැ. හැබැයි ඔය දිග කාලයක් තියෙන ඒවා නෙවෙයි. මාසෙකින් දෙකකින් ඒක ලැබෙයි. එහෙනම් ඒක ලැබිය යුතු කොමිස් ආදායම් කියන එක ලැබිය යුතු කොමිස් ආදායම් කියන එක ජංගම වත්කමක්. ලැබිය යුතු කොමිස් ආදායම් කියන එක ජංගම වත්කමක්. ඊළඟට තියෙනවා වෙළඳ ලැබිය යුතු දෑ. වෙළඳ ලැබිය යුතු දෑ කියලා කියන්නේ අපිට සාමාන්‍ය විකුණුම් වලින් එන්න තියෙන දේවල් අපි විකුණලා ණයට විකුණලා සල්ලි ඇවිල්ලා නැහැ. එහෙනම් ඒ එන්න තියෙන සල්ලි වලට අපි කියනවා වෙළඳ ලැබිය යුතු දෑ කියලා. ඒක වෙළඳ ලැබිය යුතු දෑ කියන්නේ ඒවා ගොඩාක් කල් යන්නේ නැහැ. ඉක්මනට ඉල්ල ගන්න වෙනවා.
එහෙනම් ඒක ජංගම වත්කම්. වෙනද ලැබිය යුතු දෑ කියන එක ඉක්මනට ඉල්ල ගන්න වෙන වත්කම. ජංගම වත්කම. අට යන්ත්‍ර උපකරණ යන්ත්‍රයක් තියෙනවා. ඒ යන්ත්‍ර අපේ දිගු කාලීන වත්කමක්. යන්ත්‍ර උපකරණ දිගු කාලීන වත්කමක්. ඒ කියන්නේ ජංගම නොවන වත්කමක්. යන්ත්‍ර උපකරණ කියන්නේ දිගු කාලීන වත්කමක්, ජංගම නොවන වත්කමක්. 9 කලින් ගෙවූ විදුලිය. කලින් ගෙවූ විදුලිය. කලින් ගෙවූ විදුලිය. ඒක වත්කම. හැබැයි ඒක අවුරුදු 5කට විතර එකවර විදුලි බිල ගෙවන්නේ නැහැ පුතේ. එහෙනම් මාසයකට දෙකකට තමයි විදුලි බිල ගෙවන්නේ. කෙටි කාලයකයි. ජංගම වත්කමක්. ජංගම වත්කම. 10 අවසාන තොපේ. අවසාන තොපේ. තොපේ අපි අවුරුදු ගණන් තියාගෙන ඉන්නේ. හරිද? වාහන විකුණන ව්‍යාපාරයක වාහන තොගයක් වුණා. අවුරුදු ගණන් බෝඩ් එකක් තියාගෙන ඉන්නේ නැහැ. ඒක රැඳිලා තියාගන්න කැමති නැහැ. ඒක පුළුවන් තරම් ඉක්මනට ඉවර කරන්න තමයි බලන්නේ. එහෙනම් අවසාන තොගේ කියන්නේ ජංගම වත්කම් වලට වැටෙන එකක්. ජංගම වත්කම්. එතකොට එහෙනම් දැන් පැහැදිලි මේවා ජංගමද ජංගම නොවනද කියලා බෙදා ගන්න විදිහ. right. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ වත්කම්. ස්පෘශ්‍ය වත්කම් කියන්නේ මොනවද? අස්පෘශ්‍ය වත්කම් කියන්නේ මොනවද කියන එක. ඉතින් පුතේ මේ වත්කම් වගේ දේවල්, වගකීම් වගේ දේවල් අඳුර ගැනීම වැදගත්. ඔබ විශ්වවිද්‍යාල සාමාර්ථයක් ලබන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් මේ හැම සියුම් කරුණක්ම ඉතාමත්ම හොඳින් මතකයට ධාරණය කරගෙන ඒව සම්බන්ධයෙන් ඔයා වත්කම්, ජංගම නොවන වකු ගහගෙන ඒව හොඳට ෆලෝ කරලා නේද? ඒව හොඳින් මුලින් ඉඳන්ම කරගෙන ගියපු කෙනෙකුට විශ්වවිද්‍යාල සාමාර්ථය කියන එක අරුමයක් නෙවෙයි. හැබැයි ඒකට මහන්සි වෙන්න වෙනවා. කැපවීම කරන්න වෙනවා. වත්කම් මොනවද? ඒ ටික ලයිස්තුවක් හදාගන්න. වගකීම් මොනවද? ඒව ලයිස්තුවක් හදාගන්න. ඊට පස්සේ හයිලයිට් පෙන්නයක් කරන් ජංගම නොවන වත්කම් හයිලයිට් කරන්න. ජංගම වත්කම් හයිලයිට් කරන්න. කොහෙදී හරි වත්කමක් හම්බුනොත් ඒ ලයිස්තුවට දාගන්න. ඒව මතක තියාගන්න. එතකොට ඔයාගේ ඉදිරි ගමන හරි සුපැහැදිලි. right. අපි කතා කරමින් හිටියේ ස්පෘශ්‍ය වත්කම් සම්බන්ධයෙන් පුතේ. ස්පෘශ්‍ය වත්කම් කියන එකෙන් අපි අදහස් කරන්නේ අතින් අල්ලන්න පුළුවන් ඇහැට පේන වත්කම්. දැන් මම ගත්තොත් මේ පෑන මට අතට අහු වෙනවා. ඇහැටත් පේනවා. මේක ස්පෘශ්‍ය. හැබැයි සමහර වත්කම් තියෙනවා ඇහැට පේන්නේ නැහැ. අතින් අල්ලන්නත් බෑ. දැන් ව්‍යාපාරික නම තියෙන බෝඩ් එක අතින් අල්ලන්න පුළුවන් වෙයි. හැබැයි පුතේ නම අතින් අල්ලන්න බෑ. ඒ නිසා ඒ වගේ දේවල් ඊළඟට ආයෝජනය ලැබෙන්න තියෙන දේවල් ඒක කඩදාසි වල විතරයි තියෙන්නේ. නැත්තම් අපිට හොයාගන්න බෑ. මෙන්න මේවට අපි කියනවා මොනවා කියලාද? අස්පෘශ්‍ය වත්කම් කියලා. එහෙනම් අස්පෘශ්‍ය වත්කම් බලමු. භෞතික පැවැත්මක් සහිත එමෙන්ම ස්පර්ශ කර බැලිය හැකි ඇසට පෙනෙන වත්කම් ස්පෘශ්‍ය වත්කම් විදිහට අපි හඳුන්වනවා. ඇසට පෙනෙන වත්කම් ස්පෘශ්‍ය වත්කම් ලෙස හැදින්වේ. උදාහරණ මොනවද? ගොඩනැගිලි වැඩසටහන් කරගන්න පුළුවන්. ගොඩනැගිලි, මෝටර් රථ, යන්ත්‍ර උපකරණ, පරිගණක,
පරිගණක භාණ්ඩ තොගය මුදලුත් ඉතින් පේන්න තියෙනවා අතින් අල්ලන්න පුළුවන් අතේ ඕක රැඳෙන්නේ නැති වුණාට අතින් අල්ලන්න පුළුවන් පුතේ නේද මුදල් භාණ්ඩ තොගය මුදල් අස්පෘශ්‍යවත්කම් කියන එකට වැටෙනවා භෞතික පැවැත්ම නොමැති ඒ වගේම අතින් අල්ලන්න බැරි ස්පර්ශ කළ බැලිය නොහැකි ඇසට නොපෙනෙන ස්වභාවයේ වත්කම් අස්පෘශ්‍යවත්කම් නම් වේ. මේවා භෞතිකව දැකිය නොහැකි වුවද ලිඛිත සාක්ෂි මගින් හඳුනගන්න පුළුවන්. මේවා භෞතිකව දකින්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. නමුත් ලිඛිත සාක්ෂියකින් හඳුනගන්න පුළුවන්. උදාහරණ වෙළඳ ලැබිය යුතු උදාහරණ ලියාගෙන අපිට වෙළඳ ලැබිය යුතු කීර්තිනාමය වෙළඳ ලැබිය යුතු කීර්තිනාමය ආයෝජන කලින් ගෙවීම මෝටර් රථ යන්ත්‍ර උපකරණ පරිගණක භාණ්ඩ තොගය මුදලුත් ඉතින් පේන්න තියෙනවා අතින් අල්ලන්න පුළුවන් අතේ ඕක රැඳෙන්නේ නැති වුණාට අතින් අල්ලන්න පුළුවන් පුතේ නේද මුදල් භාණ්ඩ තොගය මුදල් අස්පෘශ්‍යවත්කම් කියන එකට වැටෙනවා භෞතික පැවැත්ම නොමැති ඒ වගේම අතින් අල්ලන්න බැරි ස්පර්ශ කළ බැලිය නොහැකි ඇසට නොපෙනෙන ස්වභාවයේ වත්කම් අස්පෘශ්‍යවත්කම් නම් වේ. මේවා භෞතිකව දැකිය නොහැකි වුවද ලිඛිත සාක්ෂි මගින් හඳුනගන්න පුළුවන්. මේවා භෞතිකව දකින්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. නමුත් ලිඛිත සාක්ෂියකින් හඳුනගන්න පුළුවන්. උදාහරණ වෙළඳ ලැබිය යුතු උදාහරණ ලියාගෙන අපිට වෙළඳ ලැබිය යුතු කීර්තිනාමය වෙළඳ ලැබිය යුතු කීර්තිනාමය ආයෝජන කලින් ගෙවීම බැංකු අයිරාව ස්ථාවර තැන්පතු FDs මේවා අපිට අතින් අල්ලන්නත් බෑ ඇහැට පේන්නේ නැහැ. ඒවට අපි කියනවා අස්පෘශ්‍ය වත්කම් කියලා. අභ්‍යාසංග පහත දැක්වෙන වත්කම් ස්පෘශ්‍යද අස්පෘශ්‍යද කියලා අඳුරගන්න හැකි. පහත දැක්වෙන වත්කම් ස්පෘශ්‍යවත්කමක්ද අස්පෘශ්‍යවත්කමක්ද කියලා අඳුරගන්න කියලා කියනවා. ස්පෘශ්‍යවත්කමක් කියලා කියන්නේ අපි දන්නවා ඇහැට පේන ස්පර්ශ කළ හැකි ඒවා. එතකොට එක ගොඩනැගිලි ඇහැට පේනවද? ඔව්. ස්පර්ශ කරන්න පුළුවන්ද? පුළුවන්. එහෙනම් මොනවද? ස්පෘශ්‍ය වත්කම්. ස්පෘශ්‍ය වත්කම්. ඊළඟට කීර්තිනම් අතින් අල්ලන්නත් බෑ ඇහැට පේන්නේ නැහැ. හොඳ නමක් තියෙන ව්‍යාපාර තියෙනවනේ නේද? එතකොට ඒ ව්‍යාපාරවල නම අතින් අල්ලන්නත් බෑ ඇහැට පේන්නේ නැහැ. දෙක කීර්ති නාමය ඒක අතින් අල්ලන්න බෑ.
අස්පෘශ්‍ය වත්කම්. අස්පෘශ්‍ය වත්කම්. අස්පෘශ්‍ය වත්කම්. තුන්වෙනි ස්වාධිකාරය. ස්වාධිකාරය කියන එකෙන් අදහස් වෙන්නේ තනි අයිතියක්, ස්ව අධිකාරයක්, Tamanට බලයක් තියෙන එක. ඒක අතින් අල්ලන්න පුළුවන් දෙයක් නෙවෙයි. ස්වාධිකාරය අස්පෘශ්‍ය වත්කම. ස්වාධිකාරය අස්පෘශ්‍ය වත්කමක්. ස්වාධිකාරය කියන්නේ අස්පෘශ්‍ය වත්කමක්. හතර කාර්යාල උපකරණ. කාර්යාලයේ තියෙන ලේබල්, කබර්ඩ්ස්, ඒ වගේ ඒවා කාර්යාල උපකරණ කියලා අපි හඳුන්වනවා. කාර්යාල උපකරණ. ඒවා නම් අතින් අල්ලන්න පුළුවන් නේද? ඇහැටත් පේනව නේද? එහෙනම් ඒවට අපි සලකනවා ස්පෘශ්‍ය වත්කම්. ස්පෘශ්‍ය වත්කම්. පහ ස්පෘශ්‍ය වත්කම්. පහ තොගේ කියන එකත් අතින් අල්ලන්න පුළුවන් ඇහැට පේනවා. තොගේ ස්පෘශ්‍ය වත්කමක්. ස්පෘශ්‍ය වත්කම. හයවෙනි එක මෝටර් රථය. මෝටර් රථයත් අපිට ඇහැට පේන්න තියෙන, අතට අහු වෙන දෙයක්. මෝටර් රථ ස්පෘශ්‍ය වත්කම. මෝටර් රථ ස්පෘශ්‍ය වත්කම. ස්පෘශ්‍ය වත්කම. මෝටර් රථ ස්පෘශ්‍ය වත්කම. ආයෝජනය. ඒ කියන්නේ අපි සල්ලි දාලා තියෙනවා වෙන ව්‍යාපාරයකාරී වෙන මොකක් කර ක්‍රියාවලියක හරි. ඒක අපි ආයෝජනය කරලා තියෙනවා. අපි හැම වෙලේම දන්නවා ආයෝජනය කියන එකෙන් අදහස් වෙන්නේ අස්පෘශ්‍ය වත්කම. ඒක අස්පෘශ්‍ය වත්කම. ආයෝජනය කියලා කියන්නේ අස්පෘශ්‍ය වත්කම. අටවෙනි එක මුදල්. මම කිව්වා ඉස්සෙල්ලා අතින් අල්ලන්න පුළුවන් වත්කම. එහෙනම් ස්පෘශ්‍ය වත්කමක්. මුදල් ස්පෘශ්‍ය වත්කමක්. මුදල් කියන්නේ ස්පෘශ්‍ය වත්කමක්. වෙළඳ ලැබිය යුතු අපිට ලැබෙන්න තියෙන විකුණපු ඒවට ලැබෙන්න තියෙන සල්ලි. වෙළඳ ලැබිය යුතු ඒක අස්පෘශ්‍ය වත්කමක්. අතින් අල්ලන්න බැහැ පුතේ. අස්පෘශ්‍ය වත්කමක්. ඊළඟට අපිට තියෙනවා භාවිත හිමිකම් සහිත වත්කම්. භාවිත හිමිකම් සහිත වත්කම්. ඒ කියන්නේ දැන් අපිට ඒකේ සම්පූර්ණ අයිතිය නැහැ. අපි ලීස් කරලා වගේ ගත්ත නැත්නම් කල්බතු ක්‍රමයට වගේ ගත්ත, එහෙම නැත්නම් අපි ෆිනෑන්ස් කරලා ගත්ත වාහනයක් වෙන්න පුළුවන්, ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන්, යන්ත්‍රයක් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලට තමයි අපි කියන්නේ භාවිත හිමිකම් සහිත වත්කම් කියලා. ඒවා අතින් අල්ලන්න පුළුවන්. ඇත්තේ ස්පෘශ්‍ය වත්කම්. ස්පෘශ්‍ය වත්කම්. එනම් ඔයාලට පැහැදිලි ලැබෙන ඒවා ටික ස්පෘශ්‍ය සහ අස්පෘශ්‍ය විදිහට බෙදාගත්ත විදිහ. ඉතින් අද දේශනාවේදී අපිට තව ගණන් දෙකක් තියෙනවා. ඒ ගණන් දෙකට ප්‍රවේශ වෙමු. එතකින් අද දේශනේ කොටස් ටික අවසන් කරන්න තියෙනවා. ඉතින් මම මුලින්ම දෙන්න අභ්‍යාසංක 6. ඒකේ තියෙනවා වත්කම්
ජංගමයි ජංගම නොවනයි කියලා ලියලා එකතු කරලා උත්තරේ ගන්න තියෙනවා. try එක දෙන්න බලන්න මම පොඩි වෙලාවක් දෙන්න. අභ්‍යාසන්න හයේ තියෙනවා ජංගමනවල වත්කම් තියෙනවා ජංගම වත්කම් තියෙනවා. බලමු අපි දැන් මෙතන තියෙන මේ තොරතුරු ටික අපි අරන් බලමු. ඉඩම කියන්නේ දිගු කාලයක් තියෙන එක. එන ඒක ජංගමනවල වත්කම්. ඉඩම දහස් වලින් 800යි ගොඩනැගිල්ල දිගු කාලීන අය දහස් වලින් 700යි. ඒ දෙකම අවුරුද්දකට වඩා වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වත්කම්. මුදල් ගොඩක් කල් තියාගන්න බෑ කිව්වම ජංගම වත්කම 480යි. එයා එන්නේ ජංගම වත්කම් කියන කැටගරි එකට 480යි. වෙළඳ ලැබිය යුතු අපිට එනවා 50ක්. ජංගම වත්කම් වලට එනවා 50ක්. ඒකත් ලොකු කාලයක් තියාගන්න බෑ. ඉක්මනට ඉවර කරන්න ඕන එකක්. කලින් ගෙවපු විදුලි බිල ඉක්මනට ඉවර වෙන එකක්. එහෙනම් ඒක ජංගම වත්කම. කලින් ගෙවූ විදුලිය 9යි. මෝටර් රථ ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් නේද? ඒක අවුරුදු 2 3 5 10 ලංකාවේ නම් සමහර මෝටර් රථ තියෙන අවුරුදු 45 50 පාවිච්චි කරපුවා. ඒ නිසා ඒක දිගු කාලීන වත්කම. මෝටර් රථ 400යි. ඒ වගේම භාවිත හිමිකම් සහිත වත්කම්. ඒක දිගු කාලයක් භාවිත කරන්න පුළුවන්. භාවිත හිමිකම් සහිත වත්කම් 100යි. ලැබිය යුතු ස්ථාවර තැන්පතු පොලේ ඉදිරි බිඳුවක් වැඩිපුර වැදිලා ලැබිය යුතු ස්ථාවර තැන්පතු පොලේ 40යි. 40යි බිඳු 3යි තියෙන ඕන එකට 4ක් වැදලා තියෙන එක බිඳුවක් අයින් කරගන්න එතනින්. එතකොට මේ තියෙන අවුරුද්දකට වඩා වැඩි කාලයක් පාවිච්චි කරන වත්කම්, මේ තියෙන අවුරුද්දකට වඩා අඩු කාලයක් පාවිච්චි කරන වත්කම්. එකතුව ගමු 2000යි. මේක එකතුව ගමු 579යි. 579යි. විනාඩියක් මම දෙන්නම්. මේකේ අඩුපාඩු තියෙනවා නම් හදන්න. ඒ වගේම පුළුවන් අය ඊළඟ එකට ප්‍රවේශ වෙන්න හොඳින් කියව ගන්න. ඊළඟ ප්‍රවේශ වෙන්න අවසාන ප්‍රශ්න සෙෂන් එකේ හොඳින් කියව ගන්න. right. හත්වෙනි ප්‍රශ්නෙට අපි අහන්නේ මෙන්න මේ ජංගම නොවන වත්කම් සහ ජංගම වත්කම් කියන ඒවා ටිකම විස්තර කරගන්න. හැබැයි අපිට මෙතන තියෙන විශේෂත්වය තමයි
සමහර වත්කම් තියෙනවා ඒවා ඍණ වත්කම් විදිහට ඒ වත්කමත් එක්ක එල්ලෙලා ඉන්නවා. බල්ලගේ නැක්ක එල්ලෙලා ඉන්නවා වගේ ඇතැම් වත්කම් වල ඍණ වත්කම් එල්ලෙලා ඉන්නවා. ඒක තමයි මෙතන සුවිශේෂීතාවය. දැන් ගොඩනැගිල්ලට තියෙනවා ඒක වත්කම. ගොඩනැගිල්ලේ ෂෙයා වෙච්ච ටික වත්කම අඩුවීමක්. හැබැයි අනිවාර්යෙන් ලියන්න ඕනේ ගොඩනැගිලි ළඟින්ම ලියන්න. මෝටර රථ තියෙනවා මෝටර රථ ෂෙයා කිරීම කියන එක මෝටර රථ ළඟින්ම ලියන්න ඕනේ ඍණ අගයක් විදිහට. ඒක තමයි මේකදී අපේක්ෂා කරන්නේ. ඉඩම් ජංගම නොවන වත්කම 1200යි ගොඩනැගිලි 750යි එතනින් අඩු වෙනවා ගොඩනැගිලි ෂෙයා වෙන් කිරීම 150. දැන් බලන්න මෙතන ගොඩනැගිලි ලිව්වයි 750. ඒ ගොඩනැගිලි වලට අදාළ ෂෙයා වෙන් කිරීම මෙතනම යටින් ලිව්වා වරහන් ඇතුලේ 150. මෙයක් වත්කම මෙයක් වත්කම. හැබැයි මෙයක් ධනවත්කමක් මෙයක් ඍණවත්කමක් විදිහටයි අපි අඳුරගන්නේ. යන්ත්‍රෝපකරණත් එහෙමමයි. යන්ත්‍රෝපකරණ 600යි ඒකෙන් අඩු වෙනවා යන්ත්‍රෝපකරණ ෂෙයා වෙන් කිරීම 200 ඒක වරහන් ඇතුලේ. යන්ත්‍ර කියන්නේ ත්‍රිභුජාලීන වත්කම ඒකෙන් ෂෙයා වෙන් කිරීම එක දැනට ගෙවිලා තියෙන ටික අඩු කරලා අපි නිරූපණය කරනවා. මුදල් ජංගම වත්කම 270 වෙළඳ ලැබිය යුතු ජංගම වත්කම 180යි. හැබැයි වෙළඳ ලැබිය යුතු තියෙනවා නම් හානි කරන අලාභ වෙන් කිරීම තිබුණොත් ඔතනින් දාන්න ඕනේ. ඒ කියන්නේ ඒවයි ලැබෙන්නේ නැති වෙයි කියලා හිතන ටික. නමුත් මේක එහෙම එකක් නෑ. ඒක අපි හම්බුනහම කොහෙදද කතා කරන්නේ. කලින් ගෙවූ ප්‍රදර්ශනාගාර කුලී ජංගම වත්කම කලින් ගෙවූ ප්‍රදර්ශනාගාර කුලිය 85යි. අවුරුදු 5ක ස්ථාවර තැන්පතුවක් තියෙනවා 900යි. අවුරුදු 5ක ස්ථාවර තැන්පතු 900යි. ඒක දිගු කාලෙයි. ලැබිය යුතු කුලී ආදායම් ලැබිය යුතු කුලී ආදායම් 50යි. ලැබිය යුතු කුලී ආදායම කෙටි කාලීන එක ඉක්මනට ලැබෙනවා 50යි. අවසාන තොගය 110යි. එහෙනම් වත්කම් වල අවුරුද්දට වඩා වැඩි වත්කම් වල සුද්ධ ප්‍රතිඵලය අපිට එනවා 1200 මෙතන එනවා 450 මෙන්න මේ ආකාරයට අපිට දිගු කාලීන වත්කම් වල එකතුවක් ජංගම වත්කම් වල එකතුවක් අඳුර ගන්න පුළුවන්. ඉතින් අද දවසේ අපි කතා කළේ ditth සටහන් වලට එන්න කලින් තියෙන මාතෘකා කොටස සමීකරණය. ඒකදී අද අපි කතා කරා ව්‍යාපාර ඒකක සංකල්පය, ව්‍යාපාරයේ අයිතිකාරයේ පාර්ශ්ව දෙකක් කියලා කතා කරා. ව්‍යාපාරයට සම්පත් යොදවන්න පුළුවන් අයිතිකාරයට වගේම බාහිරටත් කියලා කිව්වා. ව්‍යාපාරයේ තියෙන සම්පත් වත්කම් බාහිර තියෙන සම්පත් බැඳීම් වගකීම් අයිතිකරුවට තියෙන බැඳීම් හිමිකම් කියලා කිව්වා.
වත්කම් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා කිව්වා. ජංගම නොවන වත්කම් සහ ජංගම වත්කම් විදිහට. ඒ වගේම වත්කම් නැවත කොටස් දෙකකට බෙදෙනවා කිව්වා. ස්පර්ශ වත්කම් සහ අස්පර්ශ වත්කම් විදිහට. ඊට පස්සේ අපි ඒවා මුරගෙන එකතු කරලා වටිනාකම් වශයෙන් සටහන් කරගත්තා. ඉතින් අද දවසේ අපි මෙතෙකින් සමාප්ත කරමු. ඊළඟ දවසේ දෙවනි මාතෘකාවේදී වගකීම් සහ හිමිකම් හඳුන ගැනීමත් ඒවා වර්ගීකරණය කිරීමත් එක්ක අපි යලිත් හමු වෙමු. එහෙනම් හැමෝටම ආයුබෝවන්.